කෑල්ල. ඔන්න එකමත් එක කාලෙක ලස්සන කැලේක කපුටෙක් හිටියා. එයාට ලොකු බඩගින්නක් දැනුණා. ඊට පස්සේ මොනව හරි කන්න දෙයක් හොයාගන්න හිතලා කපුට ගම පැත්තට එගිලිලා ගියා. ඔහොම ටික දුරක් යනකොට කපුට දැක්කා ගමේ කඩේක කේජු විකුණන්න තියෙනවා. කඩේ මුදලාලි එහෙට මෙහෙට වෙනකම් බලන් ඉඳලා කපුට ඉක්මනින් කේජු කෑල්ලක් හොටෙන් දැහැගෙන කැලේ පැත්තට පියාඹලා ගියා. පියාඹලා ගිහිල්ලා ගහක අත්තක වහලා නිදහසේ මේ කේජු කෑල්ල කන්න ඕනේ කියලා හිතුවා. ඔන්න එතකොටම නරියෙක් මේ කපුටා ඉන්න පැත්තට ආවා. නරියා දැක්ක කපුටගේ කටේ තියෙන කේජු කෑල්ල. කේජු කෑල්ලක් නේද අර කපුටගේ කටේ තියෙන්නේ? මාත් බඩගින්න හිටියේ. කොහොම හරි කපුටු හාමිව රවට්ටලා කේජු කෑල්ල මං කන්න ඕනේ. නරියා තනියම හිතුවා. ඊට පස්සේ නරියා කපුටව වර්ණනා කරන්න පටන් ගත්තා. කපුටු හාමි, ඔයා හරිම ලස්සනයි. ඒ වගේම ඔයා හරි කරුණාවන්තයි. ඔයා වගේ හොඳ කෙනෙක් මම මේ කැලේ කවදාවත් දැකලා නැහැ. ඒ වගේම ඔයාගේ කටහඬත් ගොඩක් ලස්සන ඇති නේද? ඔයාගේ ලස්සන කටහඬ අහන්න පොඩ්ඩක් කෑ ගහන්නකෝ. ඔයාගේ මිහිරි කටහඬ අහන්න මං ගොඩාක් ආසයි. ඉතින් නරියා මෙහෙම කිව්වම කපුටට හරිම සතුටුයි. කපුටා ආඩම්බර වුණා. ඊට පස්සේ එයා නරිහාමිට ඇහෙන්න කෑ ගැහුවා. මෙහෙම කෑ ගහන්න පටන් ගත්ත විතරයි කපුටගේ හොටේ තිබුණ රසවත් කේජු කෑල්ල බිමට වැටුණා. නරිහාමිට ඕන වුණ දේ කරගන්න එයාට පුළුවන් වුණා. කපටි නරිහාමි hina වෙවි කේජු කෑල්ල කෑවා. කපටි නරියා හින්දා කපුටට බඩගින්නෙම ඉන්න සිද්ධ වුණා. අයියෝ, කපටි නරියාගේ වචන වලට මං රැවටුණානේ. අපරාදේ. කේජු කෑල්ල මට කන්න බැරි වුණානේ. එහෙම හිතලා කපුට ආයෙත් ගම පැත්තට ගියා කෑම හොයාගන්න. හැබැයි ආයේ කපුටට කේජු කන්න නම් ලැබුණේ නැහැ.